මම මහාචාර්ය හැටියට පාවිච්චි කරන්නේ නැත්තේ ඇත්තටම දැනට මම ලංකාවත් ඒ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් හැටියට කටයුතු නොකරන නිසා. නමුත් මම විදේශ විශ්වවිද්‍යාල දෙකක ආරාධිත දේශන පවත්වන මහාචාර්යවරයෙක් හැටියට ඒක නිසා උන්නම් මහාචාර්ය කියන එක පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ආචාර්ය උපාධියක් තියෙන නිසා ආචාර්ය හැටියට හඳුන්වන්නත් පුළුවන්. ආචාර්ය මහාචාර්ය වෛද්‍ය මොන විදියට හැඳින්වුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරමින් ඉදියේදී තමයි පාර්ලිමේන්තුව ආවේ. පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණාට පස්සේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මම නැවත ඉල්ලීමක් කරා මහා විශ්වවිද්‍යාලයට නැවත සේවය කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් මාස 11ක් පමණ ගත වන තෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මම දිගින් දිගට මේ පිළිබඳ විමසීම් කරා. අවසානයේදී විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් මට දැනුම් දුන්නා ඔබව නැවත සේවයට පිහිටවීමට නොහැකි කියලා. ඒ වගේම ඒ අතරතුර මම සේවය කරපු විශාරද දෙපාර්තමේන්තුවේ එක ආචාර්යවරයෙක් පමණයි ඉන්නේ. ඔහුට තනියෙන් ඒ අධ්‍යයන කටයුතු කරන්න අපහසු නිසා ඔහු දිගින් දිගටම ඉල්ලනවා උපකුලපතිවරයාගෙන් මට තනියෙන් මේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න අමාරුයි. ඒක නිසා තවත් කිහිප දෙනෙක්ව හෝ එහෙම නැත්නම් මේ දැනට බලාපොරොත්තුවෙන් ඉන්න චන්න ජයසුමන ආචාර්යවරයාව తాවකාලිකව හෝ කොන්ත්‍රාත් පදනමෙන් හරි විශ්වවිද්‍යාලයට බඳව ගන්න. නමුත් විවිධ හේතු දක්වමින් හිතාමතා ඒ කාරණේ ප්‍රමාද කරනවා. අවසානයේ විශ්වවිද්‍යාලයේ කියපු දේ තමයි අපිට ඉහළින් ලැබෙන උපදේශ අනුව තමයි කටයුතු කරන්න කියලා. විශ්වවිද්‍යාලය කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ආයතනයේට උඩින් ඉන්නේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ උසස් අධ්‍යාපන ඇමතිවරයා. අද මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිතුමා තමයි අග්‍රාමාත්‍ය ධුරේදරන හර්ණි අමරසූරිය මහත්මිය. ඉතින් ඒක නිසා මම එතුමියට ලිව්වා මේ කාරණේ මේ අවනඩුව පිළිබඳව. ඇයි මම සේවය කරන්න බලාපොරොත්තු වෙද්දි ලංකාවේ මගේ විශේෂේෂ්ත්‍රයේ මහාචාර්යවරු කීප දෙනෙක් පමණක් ඉදිද්දි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඒ විෂය උගන්වන්න අවස්ථාව ඕනාවටත් වැඩිය තිබියදී එහෙම ඉල්ලීම් කරද්දී ඇයි මේ අවස්ථාව ලබා දෙන්නේ නැත්තේ? නමුත් ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒකේ හාස්‍යජනකම කාරණේ තමයි මීට මාස දෙකකට ඉස්සෙල්ලා රජරට විශ්වවිද්‍යාලයේ තියෙන සියලුම පුරප්පාඩු පුවත්පත් දැන්වීමක් මගින් පළ කරා අවාසනාවකට මා මහාචාර්ය ධුරය දපු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරය හිස්ව තිබියදී එය පමණක් නැතුව තමයි දැන්වීම පළ කරලා තියෙන්නේ. තාම පැහැදිලිවම මාව විශ්වවිද්‍යාලයට සේවයට ඇතුල් කර ගැනීම වැළැක්වීම සඳහා කටයුතු කරනවා කියලා පේනවා. ඒක නිසා ඉතින් මහාචාර්යකම ලංකාවේ නැති වුණත් මට ඒක පාවිච්චි කරන්න එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අද මේ රජය දේශපාලනික වශයෙන් Tamanට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන කෙනෙක්ට කොහොමද සලකන්නේ කියන කාරණේ තමයි මේ පෙනී යන්නේ. එහෙම නැතුව මේ බුදුමාට සහතික ඉදිරිපත් කරගන්න ඔය අභියෝගයට ලක් කරන්නේ නැහැ කවුරුත් මහාචාර්යකම. ඒ අමාත්‍ය ධූරයේ ගත්ත කාලේ නම් මම පාර්ලිමේන්තුව ආපු දවස්වල අභියෝගයට ලක් කරා. ඔය අභියෝගයට ලක් කරපු කණ්ඩායමම තමයි මේ දැන් අද පාලන බලය හිමි වෙන්නේ. එතකොට මාගේ තියෙන සුදුසුකම් මම සියල්ලම එළියට ඉදිරිපත් කරා පෙන්නවා. හැබැයි අර කතානායක ධූරයේ ලැබුණ රන්වල මහත්මයා ඒ ප්‍රශ්නේ පැන නැගුණ වෙලාවේදී ඒ මට චෝදනා එල්ල කරපු අය බොහොම නිශ්ශබ්දව හිටියා. ඒක තමයි මං හිතන්නේ දෛවයේ නිකන් සරදම වගේ. ඒ කට්ටියම තමයි මට මාව චැලෙන්ජ් කරේ. නමුත් මම මගේ තියෙන සුදුසුකම් සියල්ලම එළියට දැම්ම. කොහොමද මම ආචාර්ය උපාධිය ලබා ගත්තේ මහාචාර්ය ධුරයටපත් උනේ කියලා. නමුත් ඒ චෝදනාව කරපු අය මං හිතන්නේ තාම අද ජපානයේ හොයනවා ආචාර්ය උපාධිය